කරන්නේ හදවතින්ද මොළයෙන්ද? හිතලා තියෙනවද මේ ගැන කලින්? මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් ඕනෑම සත්වයෙක් ආදරය කියන හැඟීම විඳිනවා. ආදරය කියලා කියන්නේ ප්‍රාථමික වශයෙන් මේ ලෝකේ ඉන්න ඕනෑම පුද්ගලෙක් විඳින අත්දකින චිත්ත වේගික තත්ත්වයක්, මානසික තත්ත්වයක්. එතකොට ආදරය කියන දේ අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනකොට අපි මිනිස්සුත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නකොට මේ ආදරය කියන දේ පුවමාරු කරගන්නවා, බෙදා ගන්නවා. අපි තවත් පාර්ශවයකට ආදරය කරනවා, තවත් පාර්ශවයකින් ආදරය ලබනවා. මේක හරිම සාමාන්‍ය තත්ත්වයක්. ආදරය කියන හැඟීම අපිට දැනෙනකොට, ඒ දේ අපි ලබනකොට, අපි තව පාර්ශවයකට ආදරය කියන එක ලබා දෙනකොට අපේ ශරීරය හා සම්බන්ධ ක්‍රියාත්මක වීමක් වෙනවා කියන එකත්, ඒ සඳහා අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් ශරීරයේ ක්‍රියාත්මක වීමේ වෙනසක් තියෙනවා කියන එකත්, ආදරය කියන චිත්ත වේගය සම්බන්ධයෙන් අපේ මේ ක්‍රියාත්මක වීමට අපේ මොළේ සෑහෙන යුතු කාර්යයක් ඉටු කරනවා කියලා මනෝවිද්‍යාඥවරු, ස්නායුක විද්‍යාඥවරු වැදගත් වාගෙන තියෙනවා. අපි ආදරය කියන දේ අපේ පවුලේ අය එක්ක, අපේ ඥාතීන් එක්ක, අපේ සහෝදර සහෝදරියෝ එක්ක, අපේ යහළුවෝ හෙළියන් එක්ක, කොටින්ම අපි සුරතල්සතුන් එක්ක පවා අපි ආදරය කියන එක බෙදා හදා ගන්නවා. අපිට සාමාන්‍යයෙන් ආදරය කියන එක ආදර සම්බන්ධතාවයක් තුළ අපි කතා කරන විරුද්ධ ලිංගිකයන් හෝ සමලිංගිකයන් තුළ අපි පවත්වන ආදර සම්බන්ධතාව විතරක්ම නෙවෙයි. ඔය කිව්ව විදිහට අපි ආදරය කියන එක බෙදා හදා ගන්නා වූ ඕනෑම පාර්ශවයක් එක්කදී අපි ආදරය කියන කාරණාව ඕමාරු කර ගන්නකොට අපි ඔය චිත්ත වේගික වශයෙන් චාරිත්‍රාත්මකව සහ ඒ සියලුම කාර්යයන් තුළින් අපේ ඒ ආදරය කියන එකත් එක්ක සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී මොළේ ක්‍රියාත්මක වීම පිළිබඳව අපි විශේෂ අවධානයක් දෙනවා. අපි කොයි පාර්ශවයක එක්ක ආදරය කියන කාරණාවේදී නියලුණත් අපේ මොළේ ක්‍රියාකාරීත්වය සහ අපේ ශරීරයට අනුගත වීමේ ක්‍රියාවලියේ යම්කිසි සමානකමක් සහ සමහරක් අවස්ථාවල් වලදී යම් විෂමතා පෙන්වනවා. මොකද අපි ආදරය කියන එක වමාරු කරගන්නේ පවත්නා වූ සම්බන්ධතාවයන් වලදී අපි ආදරය බෙදා හදා ගැනීම සහ ආදරය ඒ සම්බන්ධතාවයේ ප්‍රමුඛ වීමේ පුංචි වෙනස්කම් තියෙනවා. එතකොට ඒ මත ආදරය කියන සංකල්පයේ ක්‍රියාත්මක වීම ඒ සඳහා ශරීරයේ දෙන දායකත්වයේ යම් වෙනස්කම් අපි හඳුනනවා. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිරාකස් විශ්වවිද්‍යාලයේ ස්ටෙෆනි ඕටිස් කියන මනෝවිද්‍යාඥවරිය කරපු පරීක්ෂණ ත්‍රිත්වයකින් හොයාගෙන තියෙනවා අපි එක පුද්ගලයන් එක්ක පවත්නා වූ ආදර සම්බන්ධතාවයන් වල ස්වභාවය. නැත්නම් මේ සම්බන්ධතාවයන් වලදී ආදරය කියන එක පවත්නා ගන්නා වූ ගුණාත්මක භාවයේ වෙනසත් එක්ක අපේ මොළේ ක්‍රියාත්මක වීමේ වෙනස්කම් ටිකක් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් අපි යම්කිසි පාර්ශවයක් එක්ක ආදරෙන් නියැලෙනකොට, ආදරෙන් දෙලෙනකොට, නැත්නම් ආදරය කියන එක අපි ඕන් එක්ක පවත්වාගෙන යනකොට අපේ මොළේ ප්‍රධාන කොටස් 12ක් එකවර ක්‍රියාත්මක වෙනවා කියලා ස්ටෙෆනි ඕටිස් වාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ආදරය කියන සංසිද්ධිය තුළ අපේ ශරීරයේ ක්‍රියාත්මක වීමේදී ප්‍රධාන වශයෙන් අපේ මොළය තුළ නිපද වෙන රසායනිකයන් කීපයක් තියෙනවා. ඩොපමින්, ඔක්සිටොසින් කියන ආදර හෝමෝන වේගවත්ව ක්‍රියාත්මක වීම පටන් ගන්න නිසාවෙන් අපි ආදරය කියන චිත්ත වේගය නැත්නම් මේ හැඟීමට සාපේක්ෂව අපේ ශරීරය නැත්නම් චර්යාත්මකව මෙහෙයවීමක් සිදු කරනවා. මනෝවිද්‍යාඥවරු මේ ඔක්සිටොසින් කියන සතුට දනවන හෝමෝනය ආදර හෝමෝනය විදිහට නම් කරන්න කියන ප්‍රධාන කාරණාවක් තමයි ආදරය කියන සංසිද්ධිය දැනෙනකොට ඒ හැඟීමත් එක්ක අපි ක්‍රියාත්මක වෙනකොට අපේ මොළය තුළින් වේගවත් මේ ඔක්සිටොසින් කියන හෝමෝනය නිපදවන්න පටන් ගන්න එක. ආදරය කියන සංසිද්ධිය දැනෙනකොට මේ හැඟීමත් එක්ක ක්‍රියාත්මක වීමක් වෙද්දී අපි ශාරීරික වශයෙන් අපිට තියෙන ඒ උද්දාමය අපිට හිතට දැනෙන ඒ එක්සයිට්මන්ට් එක කියලා අපි කියනවා. ඒ තත්ත්වය ගොඩනගන්න දායක වෙන තවත් හෝමෝනයක් තමයි ඇඩ්‍රිනලින් කියන එක. එතකොට ඔක්සිටොසින්, ඩොපමින්, ඇඩ්‍රිනලින් කියන ස්නායු සංප්‍රේෂකයන්ගේ එක්වීමත් එක්ක තමයි අපි ආදරය කියන හැඟීම දැනෙනකොට ඒ තියෙන හිතට දැනෙන ලොකු සතුට, තෘප්තිය සහ හරිම ලොකු උද්දාමයකින් අපි කටයුතු කිරීමේ ඒ ස්වභාවය නිර්මාණය කරන්න ඕන කියන ස්නායු සංප්‍රේෂකයන් අපිට ඉවහල් වෙනවා. මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඇගේ මෙම පරීක්ෂණය අධීර කීපයකින් නිම කරනවා. පළවෙනි අධීරය සඳහා ඇය මව්වරුන් 20 දෙනෙක් තෝරාගෙන මේ මව්වරුන්ට ඔවුන්ගේ දරුවන්ගේ ඡායාරූප පෙන්වලා ECG පරීක්ෂණ මගින් තහවුරු කරගන්නවා. දරුවන්ගේ ඡායාරූප දකින විට ඇයට කොයිතරම් සෙනෙහසක් දැනෙනවද, ආදරයක් දැනෙනවද, එතනදී මොළේ ක්‍රියාත්මක වෙන්නේ මොන කලාපද කියන එක ඇය ගණනය කරලා තියෙනවා. දෙවන අධීරයේදී ආදරණීය යුවල් කීපයක් තෝරාගෙන 17 යුවලක් තෝරාගෙන යුවල් වලින් හැම යුවලකින්ම එක සහකරු ගානකින් ඉන්නලා ඔවුන්ට ඔවුන්ගේ අනිත් සහකරුගේ ඡායාරූපයක් පෙන්නලා එතනදී ඔවුන්ට ආදරය කියන එක දැනෙන්නේ කොයි විදිහටද, ඒ අවස්ථාවේදී මොළේ ක්‍රියාත්මක වෙන්නේ අර ප්‍රදේශ 12න් කොයි ප්‍රදේශයකද කියන එක ගැන ස්ටෙෆනි ගණනය කරලා තියෙනවා. එතනදී ඇය පවසනවා ආදර සහකරුවෙක්ට තමන්ගේ පාර්ට්නර් සම්බන්ධයෙන් දැනෙන ආදරය මවකට දරුවෙක් සම්බන්ධ දැනෙන ආදරයට වඩා විශේෂත්වයක් තියෙනවා සහ එතනදී ලිංගිකත්වයේ කාමය සම්බන්ධ දැඩි අවශ්‍යතාවයක් සහ ලොකු උද්දාමයකින් ඔවුන් පිළිබඳව ඒ හැඟීම් මතුවෙනවා සහ වේගවත් මොළේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා කියන්නේ. අවසාන අධීරයේදී ඇය පිරිසක් පොදුවේ තෝරාගෙන ඔවුන්ට කායික වශයෙන් දුබලතා තියෙන පිරිසකගේ ඡායාරූප පෙන්වලා තියෙනවා. එතනදී ඔවුන්ට ආදරය කියන හැඟීමක් දැනෙනවාද සහ ඒ දැනෙන හැඟීමත් එක්ක පරිත්‍යාගශීලී
සංවේදීත්වය සහ අසරණ භාවය පිළිබඳව යම්කිසි සංවේදීතාවයක් දැනෙනවා කියන එක ගණනය කරලා තියෙනවා. එතකොට මේ අවස්ථා ත්‍රිත්වයම ඇය පරිශ්‍රයට බඳුන් කරපු කාරණාවේ අපිට පෙනී යනවා අපිට ආදරය කියන එකක් සෙනෙහස කියන එකක් ගැන දැනෙන හැඟීම ඒ අවස්ථාව සහ අපිට දැනෙන පුද්ගලයා එක්ක අපිට තියෙන සම්බන්ධතාවයේ පරිමාණාත්මක භාවයක් එක්ක යම්කිසි විෂමතාවයක් තියෙනවා. විවාහයේදී අපි ආදරය දැනෙන්නේ හදවතට කියලා කිව්වට ඇත්තටම ආදරය කියන හැඟීම නැත්නම් මේ චිත්ත වේගයත් එක්ක කටයුතු කරනකොට ඒ හැඟීම හඳුනා ගැනීම සම්බන්ධයෙන් මොළේ ක්‍රියාත්මක වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ආදරය කියන එක දැනෙන විදිහ, අපි දකින දෙයකින්ද, අපි අහන කියන දෙයකින්ද, අපිට අපි ආදරය කරන පාර්ශවයේ යසුව දෙන්න, ඒ කොයි කාරණාවෙන්ද අපි මේ දේ හඳුනාගන්නේ කියන එකත් එක්ක අපේ මොළේ ක්‍රියාත්මක වෙන්නේ ඊට අදාළව සංවේදන හඳුනා ගන්න මොළේ පද්ධතිය. එතකොට ඒ සම්බන්ධයෙන් මොළේ ක්‍රියාත්මක වෙන කොටස් වේගවත් වේ සිදුවීම සම්බන්ධයෙන් හැඟීම ගණනය සඳහා දායකත්වය දෙනවා. ඒ මත මොළේ ගන්න තීරණත් එක්ක අපේ හැඟීමට අදාළව අපේ ශරීරය ක්‍රියාත්මක කරවන්න ශරීරාව මෙහෙයවීම සිද්ධ වෙන්නේ මොළේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයමයි. ඒ සඳහා අපිට රසායනික ක්‍රියාවලියක් විදිහට ඔක්සිටෝසින් වගේ සතුට දනවන ආදරය දනවන හෝමෝන වල ලොකු දායකත්වයක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි හැඟීම් දැනෙන්නේ හදවතට කියලා කිව්වට ඇත්තටම හැඟීම කියන එක දැනෙන්නේ අපේ මොළේට. එතකොට හැඟීම් සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වීමත් හදවතින්ද වෙන්නේ මොළෙන්ද වෙන්නේ කියන එක දැන් ඔයාලට හොඳටම විද්‍යාත්මකව පැහැදිලි වෙනවා ඇති. එහෙනම් හිතලා බලන්න ඔයත් වැඩ කරන්නේ හැඟීම් සම්බන්ධයෙන් හදවතින්ද මොළෙන්ද කියලා.